කළු වගේ පෙට්‍රල් මන්දුවේ. එකක් තියෙනවා. ඉතින් ඒක ඇතුළට බහින්නේ නැහැ කියලා කියන්නේ. එතන චූටි අවුලක් වුණත් අවුල් වෙන්න පුළුවන්. ඔව් පොඩි අර හැබැයි කේබල් එක මෙහාට කරනකොට එන එක නම් සාමාන්‍ය රොඩු වගේ තියෙනවා. මණ්ඩි වගේ මේ බැඳුනොත් මේක බැස්සේ නැත්නම් හරි රේස්ලා හිටින්න පුළුවන්. ඔය බහින්න නැති එක තමයි. මොකද ඇදෙනකොට රේස් එළියට එනකොට රේස් කූර කොහොමද දන්නේ නැහැ. මෙන්න මේ කළු වගේ මේ මණ්ඩි වගේ මෙන්න මේකක් කියන්නේ මොකක්ද කියන්නේ. මේ තියෙන මේ ටිකක් කියන්නේ. ඒ ටික ප්‍රශ්න නැන්දි ගෑවෙන්නේ නැහැ නේ. ගෑවෙන්නේ නැද්ද ඔය? උඩ රෙම් එකක් නැහැ නේ. යටනේ මෙතනින් වැහෙන්නේ නිතර. ඔව් මෙතනින් වැහෙන්නේ. ටෙන්ගන්න ගෙන්න. ළමන්න පියදා දාලා. තෙල්ද මොනවද දාන්නේ? තෙල් ටිකක් ගන්න යාන්ත. තෙල්ල ගේන්න බෑ. යාන්ත අතින් ගන්න හැබැයි ඔය එන්ජින් එකට යනවා තෙල් එක. සමහර වෙලාව මෙහෙම වෙන ඇද වෙලාවකම හරි එනවද දන්නේ නැහැ. කල්යනා අපි නෝ සුද්ධ කරන්නේ නැහැ කවුද? ඔය දාන්නත් වෙනවා මම හිතන්නේ බැරලා මල්ලා. බැලුනේ අවුරුදු පිටින් මෙහෙම දාන්න. මේ ඕක කෑල්ලෙන්නේ නැහැ නේ නේද? කේබල් එක අතන්ට යනකම් විතරයි නේ. නෑ මෙන්න මේ කැලලත් එක්කද හරියි. එහෙම. මේකත් එක්ක ගොන්නේ. මෙහෙම සම්පූර්ණ වෙනවා වෙන මේ බැරලත් එක්ක නීල්ල බැරලත් එක්ක මේ මෙතන පොක්කත් එක්ක මෙහෙම පර්ණිකට ගහලා මෙහෙම අදිනවා මේක අස්සේ. මේක අස්සෙන් අරගෙන දාලා දෙන්නද හරිද? ආහාර නැම්ම එක්ක මේ අස්සෙන් මෙහෙම අදින්න හැට මෙහෙට කරලා. මේක කඩාවෙන් මේ අද කරගෙන ඉන්නේ. ඉන්දියාවේ මේ අස්සෙන් මෙහෙම අදින්න පුළුවන්. මේක ගලවන්න නැතුව දාන්න. ඔව් අරන් ගලවලා දානවා. මේ දේශීය දෙන්නත් අතින් දාන්න. ඔය මුළු ඔක්කොම එකට දෙන්නේ. එකට එනවා වගේ තත්ත්වයක් තියෙනවා. ඒ මෙතන ගලවෙන්නේ නැහැ. එහෙම ගෑල්ල වෙන්නේ එතන හක් කරලා තියෙන්නේ. ඇක්සලරේටර් ඇසෙම්බලි එකක් විදිහට තියෙන්නේ. එහෙම ඉන්නේ. ඒක ප්‍රශ්නේ. ඒ ශිල්ලම් දාන්න යාන්තම් ගන්න වටේ. අර ඇතුලේ බැරල් එකත් පොඩ්ඩක් ඇඟිල්ල දාලා ගන්න. එහෙම ඕනේ නැහැ. එහෙම නෙමෙයි. ඒ දුන්නේ ගන්න ඕනේ නැහැ. ඔය බැරල් එතිලින කොටස විතරයි. ගාමු දුන්න නිකන් අර දුන්නේ ගාලා වැඩක් නැහැ. ඔන්න ඔය වටේ ගන්න ඕනේ. තන්ට වැඩි වුණොත් අතනින් යනවා එන්ජින් එකට තෙල්. පොඩ්ඩක් මේ වෙන්න ඉතින්. පිටේ ගත්තොත් ඒකත් එක්ක පිච්චිලා ඒක. ටූට්ටක් ගියාට මොකුත් වෙන්නේ නැහැ. මාර ප්‍රශ්නනේ. ඇක්සලරේටර් නෑ ඇක්සලරේටර් ඕනේ අරකට BS6 එකේ ඔයිට එහෙම ප්ලේ එකක් තියෙනවද කියලා ඒ ප්ලේ එක චුට්ටක් තියෙන්නේ අර මේව එකකින්ද නෑ නෑ ඔය මේ ඒක වැනෙන්න තියෙන්නේ අර රබර් මේක තියෙන්නේ ඒක පොඩි මොකද අතෑරියාම ලූස් වෙන්න ඕනේ අර දුන්නට මේ පල්ලෙහාට වහ ගන්න පුළුවන් වෙන්න ඕනේ නැත්නම් එන්ජින් එක රේස් වෙනවා දැන් ආ ස්මූත් එක ඊට ස්මූත් එක වැඩි කරන්න දැන් දාන්න බෑ කේබල් එකකින් දැන් මෙච්චර අවුලේ උත්තර නෑවරේ කොහෙද දාන්නේ ඔව් ඕක ඔහොම බලලා ආයේ උඩිනුත් ගලවලා තෙල් අරලා ප්‍රෙස් කරලා බලන්න කියලා. ඉතින් තදේ ඊට තදෙන්නේ නෑ ඒ ගාන. අන්න ඒකත් දාන්න ඒකත් නැතුව ටෙස්ට් කරන එකත් අවුල්. මෙතනත් තද කරන්න වෙයි සමහරට හරියට. හරි තැනට දාගන්න. හරි විදිහට ඒක එන විදිහනේ. ඒ චුට්ටක් ඇදුනොත් ඇදෙනවා ඒකයි. සිවුම් ඇක්සලරේටර් වෙනස්. ඒක ඇඩේ. පොඩි මූවමන්ට් වලටත් වෙනවා. මෙහෙම දාන්න. ඔව් ඒක එහෙමම තියෙන විදිහටම දාන්න. තද නෑ ලූස්. තද කරේ කොතනින්ද ඒක? මේ වෙනවනේ ඒකින්ද. තද කරන්නේ. ආ මෙතනින්. දැන් හෙල්ලුණත් මේ. ඔය ඉස්සෙල්ලා එහාට යන්න. එහෙම තදයක් තියෙන්නේ නේ. ඔහොම තියන්නකො ඒක නම් එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. උතන ඔය දැන් නම් ලූස් කරනවා. ගවන්නේ අහුව තියන්නකො. යට නෙවෙයි මේකත් ලූස් කරනවා. ඒක ඇතුළේ තිබ්බත් ඒකත් රේස් නේ. ඔය චෝක් එක ඇදිලා හිටලත් නැහැ නේ. චෝක් එක ඇදෙනකොට ඉතින් නැවෙන්න දෙන්නේ. අක්කකින් ගහනවා.
චෝක් එක හරියටම රිලීස් වෙලා තියෙනවා. නැත්තම් එතනත් රේස් වෙන්න බලන්න. කේබල් එක රිලීස් වෙනවා. ඒක බැලුවෙත් නෑ. කේබල් එක පිට. මේ චෝක් එක බලන්න ඔයාලා. චෝක් එක මේ චෝක් එක මෙහෙ කෙරෝලේ තියෙන්නේ. ඒක එතනින් කෙරෝලේ නම් ඔය බලපෑම නෑ. හරි. අයිඩල් එක දිනකොට චෝක් එකේ තමයි රිලීස් වෙනවා. එහෙම රේස් වෙනවා තමයි පෙට්‍රල් වැඩි. මොකද ඒ? එතන මෙහාටම දාන්න. ඒක බස්සටම කරලා අල්ලලා බලන්න. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඕනම මෙතන ෆිල්ටර් දාලා ඉන්නේ නෑ ඒක නෑ දෙන්න. බස්සටම කියන්නේ ඇඟිල්ලෙන්. අඩේ ඩිස්කන් චැට් එකෙන් ගහන්න බෑ. මෙතන එහාට තමයි. केबल में केबल